ජීවිතයට ඉතාමත්ම වැදගත් පාඩමක් කියා දෙන ව්‍යාසකාරයේ 17 වන ශ්ලෝකය ඔබ අසා තිබෙනවාද? එහි සඳහන් වෙන්නේ මෙහෙමයි. අත්‍යල්පමපි සාදූනාං ශිලාලේකේව තිෂ්ඨති ජලලේකේව නීචානාං යත්කෘතං තත් විනශ්යති. මේ ශ්ලෝකයෙන් කියවෙන්නේ අපූර්ව සත්‍යයක්. ගුණවත් මිනිසෙකුට ඔබ කරන කුඩාම උපකාරයේ පවා හරියට ගලක කෙටූ දෙයක් වගේ. කාලේ කොතරම් ගත වුණත් මොන ප්‍රශ්නාවත් එය ඒ හදවතින් කිසිදා මැකී යන්නේ නැහැ. නමුත් පහත් ගතිගුණ ඇති ගුණමකු මිනිසෙකුට ඔබ කරන උපකාරය හරියට දිය මත ඇඳි ඉරක් වගේ. එය සැනකින් මැකී යනවා. ඔබ කළ කැපකිරීම් ගැන ඔවුන්ට මතකයක්වත් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා උපකාර කිරීම කිසි විටකත් නතර කරන්න එපා. ලෝකය ලස්සන වෙන්නේ අන් අයට උදව් කිරීමෙන්. නමුත් ඔබ ඔබේ කාලය ශ්‍රමය සහ හදවත වැය කරන්නේ කා වෙනුවෙන්ද කියලා දෙපාරක් හිතන්න. කෘතවේදී හදවත් ඇති මිනිසුන් හඳුනා ගන්න.